ගුවන් හැමෝන්ටම ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා. බ්ලොසම්ස් පවුලේ අපි හැමෝම සියලු දෙනා එක්ක එකතු වෙලා ජීවිතය කියවීම කියන මේ වැඩසටහන ඉදිරියට අරගෙන යනවා. ඉතින් එතෙන්දී ඔබ දන්නවා සුරජ් චාමර මම මගේ ආදරණීය බිරිඳ කුමාරි සමග ජීවිතය පිළිබඳ අපේ සාකච්ඡාවක් මේ වැඩසටහන හරහා ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වැඩසටහන අපගේ ලයිෆ් නැත්තං ජීවිතය පිළිබඳ චැනල් එකේ සහ ඒ වගේම ලයිෆ් පේජ් එක කියන ෆේස්බුක් පිටුවෙත් ඒ අදාළ ප්ලේලිස්ට් එක නම් චැනල් එකෙත් ඒ වගේම ඇල්බම්ස් විදියට පේජ් එකෙත් අපි මේක අරගෙන එනවා ඔබට එකම වීඩියෝ මාලාව. මොකද චැනල් එකට සමාන්තරව පේජ් එක ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව අපගේ අනිකුත් මාධ්‍යයන් ඔබට ඉදිරිපත් කරලා තියෙනවා අපේ කන්ටෙන්ට් කාඩ් එක හරහා. ඒ වගේම අපේ WhatsApp channel එකත් මේ සමගම ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ හරහා හැම වෙලාවෙම අපේ මේ වීඩියෝ ඉදිරිපත් කිරීමත් එක්ක තියෙන විස්තරවල ඔබට ඒ අනිකුත් ලින්ක් වලට යන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ වැඩසටහනේදී මම එක පුංචි උදාහරණයක් ගන්න කැමති ජීවිතය පිළිබඳ අපගේ සාකච්ඡාව. බලන්න මං ඉස්සරහා තියෙන මේ මල් වාස් එක දිහා. ඉතින් අපේ ජීවිතය කියන්නේ මේ වගේ දෙයක්. ඒක මේ වගේ බඳුනක පැල කරපු යම්කිසි මල් ගහක් වගේ. ඉතින් මේ උදාහරණයට මම අරගෙන තියෙන්නේ ආටිෆිෂල් ෆ්ලවර් වාස් එකක්. ඒක ඔබට පේනවා. නමුත් අපි එතනින් ස්වභාවික විදිහට කල්පනා කරොත් මේ වගේ භාජනයක අපි හිතමු ස්වභාවිකව පැලයක් පැල කරලා තියෙනවායි කියලා. අන්නේ අවස්ථාවේදී ඒ භාජනයට තියෙන පසට ඒ පැලේ වැඩෙන්න අවශ්‍ය දේවල් මුල ඉඳලම ක්‍රමානුකූලව දෙන්න ඕනේ. ඉතින් අපේ ජීවිතයත් ඒ වගේ. ඉතින් එහෙම දුන්නොත් තමයි මේ පැලය අපි හිතමු ස්වභාවිකව මේක වැඩෙනකොට ඒක ලස්සනට දළු දාලා මල් පිපෙන තත්වයට එන්න ඒ සියලු සාධක බලපානවා. ඉතින් අපේ ජීවිතයත් ඒ වගේ ඒක දෙපැත්තක් තියෙනවා. මේ සාධකවල ජීවිතයට අදාළව බලපාන භෞතික සාධක සහ අධ්‍යාත්මික සාධක ඒ දෙපැත්තම සමානව වර්ධනය වෙන්න ඕනේ. එතකොට තමයි පරිපූර්ණ ජීවිතයක් වැඩෙන්නේ. ඉතින් ඒ කාරණෙත් මේ උදාහරණයෙන් මතක් කරගෙන මේ වෙලාවේ මට සොයාගන්න පුළුවන් වෙච්ච සරලම උදාහරණයකින් තමයි මම මේක කිව්වේ. ඉතින් ඒ අනුව අපි ඊට සමානුපාතිකව සමානුරූපව මේ වැඩසටහන් පෙළ එක්ක ඔබත් එක්ක ඉදිරියට යනවා. ඉතින් ඒ ගැනයි මේ පුංචි වීඩියෝ එකෙන් මතක් කිරීමක් කරේ. එහෙනම් හැමෝන්ටම ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි.